උයා මොකද කරන්නේ මල් එක්ක? මල් කඩනවා. මම මල් කඩන්නවා මට හරි ආසයි. මේක හරි ලස්සනයි. ඕක මොකක්ද කලර් එක? Purple and white. Hmm. I got two of them. Beautiful. ලස්සනයි නේද පුතේ? ඔව්. හෙලෝ කොහොමද ඔයාලට සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ගොඩක් කාලෙකින් තමයි අපි මේ ඕගොල්ලන්ව ඇත්තටම බලන්න ආවේ මේ වීඩියෝ එකක් ගේන්නේ. මේ ඉතින් පහුගිය කාලේ ඇත්තටම අපි පොඩ්ඩක් මේ වැඩවල හිර වෙලා හිටියා. ඉතින් ඒකෙන් අපිට මේ ඇත්තට වීඩියෝස් ගේන්න බැරි වුණා. ඔන්න ඉතින් දැන් අපි පොඩ්ඩක් නිදහස් වෙලා ඉන්නවා. අපි හිතුවා වීඩියෝ ටිකක් අරන් එන්න. ඉතින් මේ ඇත්තටම මේ වීඩියෝ එක නම් ගොඩාක් පරණ කියන්නේ මේ ගිය අවුරුද්දේ ස්ප්‍රින්ග් එකට දාපු කරපු මේ වීඩියෝ මේ ක්ලිප්ස් වගේක් තමයි අපි මේ ඔයගලන්ට ගේන්නේ. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න තව ලස්සන වීඩියෝස් ගොඩාක් තියෙනවා. අපි ඔයගලන්ට අරන් එන්නම්. මේ ඉතින් මේ ලස්සන මේ එක જાතියේ මල් තමයි අපි මේ වීඩියෝ කරලා තියෙන්නේ. ඇත්තටම මේවා මේ එක දවසෙන් අපි කරපු ඒවා නෙමෙයි. අපි ඔය යන එනකොට මගතොට දැකලා නවතිලා සමහර වෙලාවට අපි ඔය පාක් වල ඇවිදින්න ගියාම ඒ වගේ තැන්වල ගත්තු ලස්සන මේ ඇත්තට මේවා මේ කැලේ පිපෙන මල්. මේවා සමහර මල් මේ ඔයගොල්ලන් දකිනවා මේවා මේ ඕස්ට්‍රේලියාවටම ආවේනික වෙච්ච මේ මල්. ඉතින් මේවා මේ සමහර රටවල නෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඕස්ට්‍රේලියාව කියන්නේ මේ ගොඩක් සමහර කර්කශ දේශගුණයක් තියෙන රටක්. ඉතින් ඒ රටවල පිපෙන සමහර මල් ගොඩක් රටවල් වල නෑ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින මේ ලස්සන කහ පාට මේ මල් මේවා මේ ඇත්තට හරිම ලස්සනයි. ඉතින් මේ මල් ඉතින් කැලේම පිපෙනවා. මේ ඒ කාලෙට කැලේම පිපිලා කැලේම පර වෙලා යන මල් මේ හරියට ඉතින් අපේ ජීවිත වගේ අර මේ ඒ කියන්නේ කවුරුත් සමහර වෙලාවට දකින්නේවත් නැති මල්. ඒ තරම් ලස්සනයි. ඉතින් මීට වැඩි ඇත්තට ගොඩාක් ලස්සන මල් තියෙනවා. අපි නම් මේ ළඟ තැන්වල ගත්තු ඒවා මේ සමහර මේ තියෙනවා මේ කැලේ පිපෙන මල්. ඒවා බලන්න ගොඩාක් දුර යන අය ඉන්නවා. මේ ඒව නම් හරිම ලස්සනයි. ඉතින් අපි නම් ඇත්තට එච්චර දුර ගිහිල්ලා නෑ එම බලන්න. ඉතින් මේ අපි එන්න ස්කීම් එක අවට ඔය තිබුණු මල් තමයි අපි ගොඩක් අරන් තියෙන්නේ. ඉතින් මේ අපේ බබා හැම හරි ආසයි මේ මල් බලන්න යන්න. එයා ඒවා සමහරට කඩනවා. මං ඉතින් කඩන්න දෙන්නේ නෑ. මේ ඉතින් හරිම ලස්සන මල්. මේ ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න මේවා බලන්න. මේ මං හිතන්නේ සමහර මල් නම් මං හිතන්නේ ලංකාවේ තියෙනවා. හැබැයි ගොඩක් ඒවා නම් ලංකාවේ සහ අනිත් රටවල නැහැ. මේ මොකද ඒවා කැලේ ඒ කියන්නේ ඒ දේශගුණයට මං හිතන්නේ මේ පිපෙන ඒ මල් ඕස්ට්‍රේලියාවේ. මේ සමහර මල් වල නම් ඇත්තටම අපි නම් දන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ගොඩාක් මල් වල දන්නේ නැහැ. මේ ඉතින් ඕගොල්ලෝ දන්නවනම් මේ මල් මොනවද මේවයි නම් ඕගොල්ලොත් මේවා දැකලා තියෙනවනම් සමහරට ඕගොල්ලෝ ඉන්න යුරෝප් රටවල් වල නම් මම දන්නවා එහෙනම් ගොඩාක් ලස්සන මල් පිපෙනවා. ඉතින් ඒ සමහර මල් මෙහි මේගොල්ලෝ ස්පෙෂල් වවනවා මේ ග්‍රීන් හවුස් වල. හැබැයි මේ ඒවා වවන්න බෑ. මොකද මෙහි අර ඊටාම අධික රස්නයක් තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් එතකොට සමකාලෙට ඒවා පිච්චිලා යනවා. ඉතින් ඒක නිසා මේ මල් ගොඩක් ඔය යුරෝප් වල පිපෙන මල් මෙහි අඩුයි. නමුත් මේ මල් ඉතින් ස්ප්‍රින්ග් එකේ ඔයගොල්ලෝ දන්නවා හරිම මේ සෞම්‍ය දේශගුණයක් තියෙන නිසා මේ මල් හැම එකම පිපෙනවා. ඉතින් මේ සමහර මල් නම් ඉතින් මේ ඔයගොල්ලෝ දන්නවා ලැවෙන්ඩර් ඒ වගේ ඒවා හැම තැනම තියෙනවා. ඉතින් මේ මල් ගොඩක් මේ ඕස්ට්‍රේලියාවට ආවේනිකවම තියෙන ගස් ಜಾති. ඒ ගොඩාක් ඉතා කුඩා පඳුරු වගේ තමයි ඒවා තියෙන්නේ. මොකද විශාල ගස් නැහැ. තියෙනවා මං කියන්නේ මල් ගොඩක් පිපෙන්නේ පොඩි පඳුරු වල. ඉතින් මේ මල් ඇත්තටම මේ දැන් මේ කාලේ ඉවර වුණාම මේවා ඉතින් එහෙමම වේලිලා යනවා. හැබැයි
සමහර මම දැකලා තියෙනවා සුපර් මාකට්ස් වල මේගොල්ලෝ මේ සමහර මල් ඩ්‍රයි මං හිතන්නේ මොකක් හරි විශේෂිත ක්‍රමයකට ඒගොල්ලෝ වේලලා ඒ මල් බන්චස් තියෙනවා විකුණන්න. හැබැයි ඒවා හරි ගණන් මේ එක කලර් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි මේ මල් වර්ග. ඉතින් ඔයාලා අපිට මේ මල් මේවා දන්නවනම් මේවයි නම් දන්නවනම් ඉතින් අපිට කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මේ ගැන. මේ ඉතින් දැන් මේ අපි මේ ගෙවල් අපේ ගෙවල් ළඟ මේ තියෙන අල්ලපු ගෙදරද කොහෙද මල් එකක් මේ අරගත්තේ. මේ ලස්සන මේ මල්. ඉතින් ඇත්තට මේවා මේ සමහර ඒවට නම් වතුර දාන්න නැතුව වැවෙනවා. ඒ කියන්නේ නිකම්ම වැවිලා ඒ කාලෙට ආපහු පොළවටම යනවා. ඒකට මම හිතන්නේ මේ කියනවා මේ එවලාස්ටිං මං හිතන්නේ එවලාස්ටිං කියලා මල් වර්ගයක්. ඒ කියන්නේ එවලාස්ටිං කියලා ගොඩක් මල් වර්ග කීපයක් තියෙනවා. ඒවා මුකුත් නැහැ. යට වැටිලා ඔහොම මේ කාලේ එනකොට ආපහු මල් මේ ගහ ඇවිල්ලා මේ මල් උඩ මල් වැවෙනවා. ඉතින් ඊටාම ලස්සනයි. ඉතින් මේ මල් නම් ඉතින් තියෙනවා. මෙන්න මේක නම් ඔය කහපාට ඔය මල ඇත්තටම ඕස්ට්‍රේලියාවට ආවේනික මලක්. ඉතින් ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඇත්තට අපි තව ගොඩාක් වීඩියෝස් තියෙනවා. අපි මේ පහුගිය කාලේ සංචාරය කරපු රටවල් කීපෙක. ඉතින් ඒ වයි වීඩියෝසුත් තියෙනවා. අපි ඔයගලන්ට අරන් එන්න. අපිත් එක්ක මේ රැඳිලා ඉන්න. ඒ වයි ලස්සන වීඩියෝස් තියෙනවා. ඉතින් මේ අපිට ඉතින් හැම ගොඩාක් දේවල් ඇත්තටම දාන්න කාලේ වේලාව නැහැ. ඉතින් අපිට මේ අපි එකතු කරගත්තු කීපයක් තමයි දාන්නේ. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. මේ සහ අපේ දිනදා ජීවිතේ වගේ සමහර දේවලුත් තියෙනවා අපි වීඩියෝ කරපු. අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ආදරෙන් ඉල්ලනවා අපිව ෂෙයා අපිව ඇත්තටම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ අනේ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ ඉතින් පොඩි ප්‍රමාණයක් ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ආදරෙන් ඉල්ලනවා මේ අපිව අපිට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් නැවත අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉතින් ඕගලන්ට සුබ දවසක්. මේ හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඉතින් ගිහිල්ලා එන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.